හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද හරියට වීඩියෝයක් step by step SEO කරන්න කියලා. අපි එහෙනම් යමු අද වැඩි කතා නැතුව වීඩියෝ එකට. මතකතුව මගේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එහෙම වුණොත් තමයි මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. අපි යමු එහෙනම් වීඩියෝ එකට. ඔයා දන්නවා මං අද කතා කරන්න යන්නේ මොකක් ගැනද කියලා. මං අද කතා කරන්න යන්නේ කොහොමද වීඩියෝ හරියට SEO කරන්න කියලා. හරි. ඔයා මුලින්ම ඔයාගේ YouTube studio එකට ගිහිල්ලා බලන්න. මෙතන දැන් ඔයාලට පේනවා thumbnail එක. thumbnail එක තමයි thumbnail එකත් එක ප්‍රධාන දෙයක් ඔයාගේ YouTube වීඩියෝ එකේ SEO එක. ඊළඟට title එක, description එක, ඔයා දාන tag ඒවා ගොඩක් වැදගත් වෙනවා ඔයාගේ වීඩියෝ එක rank වෙන්න. ඔයා අදාළ ඔයාගේ වීඩියෝ එක අදාළ ඇට්‍රැක්ටිව් thumbnail එකක් දාන්න ඕනේ. අදාළ ගොඩක් කට්ටිය සර්ච් කරන ටයිටල් එකක් දාන්න ඕනේ. ඒ වගේම ඔයාගේ වීඩියෝ එකේ description add කරන්න ඕනේ keyword එක. ඊට පස්සේ අවසානට ඔයා tag එක add කරන්න ඕනේ වීඩියෝ එක rank වෙන්න. අදාළ tag වෙන්නත් ඕනේ ඒවා. ඊළඟට දැන් ඔයාලට පුළුවන් ඔයාලා description title tag keyword හොයාගන්න බැරි අමාරු නම් ඔයාලට පුළුවන් ChatGPT පාවිච්චි කරලා ලේසියෙන් මේවා හොයාගන්න. දැන් ඔයාලට පේනවා මෙතන මම tag එකක් හොයාගෙන තියෙනවා. keyword ඊළඟට ඔයාලට මේවට ඕනෙම දෙයක් හොයාගන්න පුළුවන් මෙතන. දැන් මම මේ විදිහට description එක නම් මම කලින් හදාගෙන තිබුණා. ඊළඟට ඔයා මේ වීඩියෝ එක රෑන්ක් කරන්න SEO කියන්නේ ඔයාගේ වීඩියෝ එක thumbnail එක ලස්සනට දාලා description එක දාලා ඊළඟට tag add කරලා ඒව මෙතන හැමදේම ඔයාගේ වීඩියෝ එක ඔය හැමදේම කරත් කරන්නේ ඔයාගේ වීඩියෝ එක ඇතුලේ content එක කිසිම quality එකක් නැති, කිසිම කෙනෙක්ට තේරෙන්නේ නැති, කිසිම කෙනෙක්ට අදාළ නැති වැරදි content දානවා නම් ඒවා ඇත්තට මිනිස්සු බලන්නේ නැහැ. බැලුවත් ඔයාගේ වීඩියෝ එක ටග් ගාලා යනවා. එතකොට එයා YouTube එකෙන් අයින් වෙලා යනවා කියන එකත් ඔයාලට ලොකු අවාසියක් වෙනවා. මොකද ඒතර YouTube එකේ හිතනවා ඔයාගේ මේ තියෙන්නේ මෙයාගේ කිසිම content එකක් quality නෑ. මෙයා YouTube එකේ තියාගන්න හොඳ නෑ. එතකොට ඔයාගේ ranking down වෙන්න බහිනවා. ඔයා ආයි කොච්චර keyword add කරත්, tag add කරත්, description එක කොච්චර හොඳට හැදුවත් වැඩක් නෑ. ඒක නිසා අපි YouTube එකට පෙන්වන්න ඕනේ අපි හරිම quality content දාන්නේ, quality videos හැමදේම quality ට කරලා හැමදේම පිළිවෙලට අර මිනිස්සුන්ගේ පිළිවෙල බලන්න මෙතන. ඔයාලා දැන් මෙතන YouTube එකේ ඇත්තට මිනිස්සෙක් නෙමෙයි ඇවිල්ලා මේක මොනිටර් කරන්නේ. ඇත්තටම YouTube එකේ රොබෝ කෙනෙක් කරා තමයි හැමදේම වෙන්නේ. දැන් ඔයාලට මෙතන පේනවා මම දාගෙන තියෙනවා TubeBuddy extension එක. ඒකෙන් ඔයාලට බලන්න පුළුවන් ඔයාගේ SEO count එක කොහොමද SEO score එක. එතකොට ඒක බලලා ඔයාලට පුළුවන් description එක, title එක ඒ ටික වෙනස් කරන්න. මොකද වෙනස් ඔයා දැන් එකපාරට description එක title එක දැම්ම ගමන් ඒක high rank වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් rank වෙන විදිහට මේ 100% දැන් ඔයාලට පෙර 120ක් තියෙනවා. ඒක 100% දක්වා ගේන්න පුළුවන්. උපරිම 100%ම නැති වුණත් 100 උපරිම 100% කිට්ටු වෙන්නම ගේන්න පුළුවන් නම් ඔයාගේ වීඩියෝ එක රෑන්ක් වෙන්න තියෙන අවස්ථා වැඩි වෙනවා. ඒ වගේම කියන්න ඕනේ ඇත්තම මෙතන ස්කෝර් එක 100% කරත් වැඩක් නෑ. අර මං කියපු විදිහට quality content එකක් නැත්තම්. ඔයා මේ හැමදේම බලන්න ඕනේ. මොකද මුලින් ඉඳලා වීඩියෝ එකක් end වෙන වෙලාව වෙනකන් ඒ end වුණාට පස්සේ ඔයාගේ ඉන්න audience එක ඔයාට තව වීඩියෝ එකට ගෙනියන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ ඔයාගේ මේ content එකෙන්. ඒකට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් YouTube එකේම option තියෙනවා. ඔයාට card add කරන්න පුළුවන්. ඔයාගේ subscribe button එක add කරන්න පුළුවන් අවසානට ඔයාලට පුළුවන්. ඔයාගේ දැන් එක වගේ related ගලා යමක් තියෙන වීඩියෝ ටිකක් තියෙනවා නම් ඔයාලට දැන් පළවෙනි වීඩියෝ එක ඔයා play කරනකොට දෙවෙනි වීඩියෝ එකේ අර පළවෙනි වීඩියෝ එකේ කාඩ් එක add කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට කමෙන්ට් එකක් විදිහට description එකේ දාන්න පුළුවන්. related වීඩියෝ ටික පේලියට අනිවාර්යයෙන්ම වැදගත් දෙයක් තියෙනවා තමයි ඔයා අනිවාර්යයෙන්ම දැන් ඔයාගේ වීඩියෝ playlist එකක් විදිහට යනවා නම් ඔයා ඒක
පේලිස්ට් එකට ඇඩ් කරලා තියන්න ඕනේ. පිළිවෙලට ඇඩ් කරලා තියන්න ඕනේ. මොකද ඔයාගේ ඔඩියන්ස් එක කවුරුත් කැමති නැහැ. ඔයා කොච්චර පළවෙනි කන්ටෙන්ට් එක හොඳ වුණත් එයාට ආසයි තුනත් දෙවෙනි කන්ටෙන්ට් එකට යන්න එයා හොය ඉන්න කැමති නැහැ. එයා කැමති ටක් ගාලා ආවා, බැලුවා, Tamanට ඕනි දේ ගත්තා ගියා. ඒක නිසා ඔයාට පුළුවන් වෙන්න ඕනි ක්වොලිටි කන්ටෙන්ට් එකක් දීලා අර ඔයාගේ ඔඩියන්ස් එක කැප්චර් කරගත්තා වගේම ඔයාගේ thumbnail එක දැකලා හරි description එක දැකලා හරි title එක දැකලා හරි audience එක ආව ඔයාගේ වීඩියෝ එක බලන්න. හරි. ඒකත් හරි. ඊට පස්සේ වීඩියෝ එකේ content එකත් හොඳයි. වීඩියෝ එකේ content එක quality හින්දා එයා සම්පූර්ණ වීඩියෝ එක ඉවරනකම් බලනවා. ඔයාට ඊළඟට පුළුවන් වෙන්න ඕනි වීඩියෝ එක ඉවරනකම් බැලුවට පස්සේ ඔයාට feedback එකක් ගන්න පුළුවන් වෙන්න ඕනි. ඒ කියන්නේ comment එකක්, like එකක්. ඒ වයින්ොත් ඔයාගේ වීඩියෝ එකට තියෙන රෑන්ක් වෙන තියෙන අවස්ථාව තව වැඩි කරනවා. මොකද ඔතන එක දෙයක් අපිට රෑන්ක් වෙන්න බලපානවා කියලා හිතන්න බෑ. ඔයා ඔය වටේ තියෙන පුළුවන් ඔක්කොම දේවල් හදලා තියෙන්න ඕනි ඔයාගේ වීඩියෝ එක රෑන්ක් වෙන්න. ඒ වැඩි ඔයාලා බලන්න ඕනි එක ප්‍රධාන කරුණු ටිකක් විතරයි. ටයිටල් එක, ඩිස්ක්‍රිප්ෂන් එක, ටයිටල් මේ thumbnail එක කියන්නේ. ඊට අමතරව ඔයාගේ ඔඩියන්ස් එකට ඕනි දේ දෙන්නත් ඕනේ අනිවාර්යෙන්. මොකද ඔඩියන්ස් එක කැමති නැති දේක් කවදාවත් බලන්නේ නැහැ ඇවිල්ලා. මුලින්ම මං කිව්වා මුලින්ම වීඩියෝ එක ඔඩියන්ස් එකට ඔයා බලන්න ඕනේ YouTube channel එක හදන්න කලින් ඔඩියන්ස් එක කැමති මොනවද, ඔඩියන්ස් එක ඕනි මොනවද, අපි ඔඩියන්ස් එකට මුලින්ම ඕනි දේවල් දෙන්න ඕනේ. මොකද අපිට බෑ අපිට කැමති මට හිතුණා මම මෙහෙම කරනවා, දැන් මම මෙහෙම කළා, මගේ වීඩියෝ කැමති නම් බලන්න, නැත්තම් නොබල යන්න. එහෙම බෑ. මුලින්ම අපි YouTube එකේ අපේ තැන හදාගන්නකම් අපිට පුළුවන් වෙන්න ඕනි ඔඩියන්ස් එක ඉල්ලන දේ දෙන්න. දැන් ඔයාලට ගන්න පුළුවන් chunks bro වගේ ගත්තොත් එහෙම දැන් එයාගේ වීඩියෝ එක ඇත්තටම SEO කරන්න ඕනෙත් නෑ. එයාගේ වීඩියෝ දැක්ක ගමන් ගිහලා මිනිස්සු ක්ලික් කරලා බලනවා. මොකද එයාගේ තැන හදාගෙන තියෙන්නේ. ඒක නිසා ඔයා තැන හදාගන්නකම් ඔඩියන්ස් එකට ඕනි දේ ඔයා දෙන්න. පස්සේ ඔයා YouTube එකේ ස්ටාර් වුණාට පස්සේ ඔයා මොන කන්ටෙන්ට් එකද දැම්මත් ඔයාලයි ඔඩියන්ස් එක ඇවිල්ලා ඔයාලගේ වීඩියෝ එක බලයි. ඒක නිසා අනිවාර්යෙන් ඔයා හොඳ quality content quality විදිහට හදලා YouTube එකට අප්ලෝඩ් කරන්න. මතක ඇතුව ඔයා හිතන් ඉන්නවනම් දැනටත් එක කරුණ ටිකක් කළා මං SEO කරලා තියෙන කියලා. කවදාවත් එහෙම නෑ. ඔයා හැම දෙයක් ගැනම සමහරට පොඩි දෙයක් වෙන්න පුළුවන් ඔයාගේ බලපාන්නේ වීඩියෝ එකේ රෑන්ක් වෙන්න. ඔයාගේ දැන් වීඩියෝ එක රෑන්ක් වෙන්නේ නැතුව තියෙනවා නම් ඔයා සමහරට එක වචනයක් වෙනස් කරනවා. ඔයා ටයිටල් එකේ වචන වෙනස් කර බලන්න. කොහොමද ඔයාගේ මේ රිසල්ට් එක කියලා. ඔයාගේ ටැග් වෙනස් කර බලන්න. ඔයාගේ මේ thumbnail එක හරියන්නේ නැහැ කියලා හිතනවා නම් චුට්ටක් වෙනස් කරලා අලුත් ඒවා හදලා දාලා බලන්න. attractive වෙන විදිහට. ඊළඟට ඔයාලා බලන් ඔය එක tool තියෙනවා. මම දැන් TubeBuddy use කරනවා වගේ තව tool තියෙනවා. ChatGPT tool එක තියෙනවා. මිනිස්සුන්ට පාවිච්චි කරන්නේ නැහැ මේ ChatGPT කියන්නේ ගොඩක් වැඩවලට අපිට හරිම ප්‍රයෝජනවත් දෙයක්. ඔයා ඒක පාවිච්චි කරන්න. පාවිච්චි කළා ඔයාට පුළුවන් ලොකු වැඩක් ගන්න. ඉස්සර ඔයා YouTube channel එකක් හදුවා නම් ඔයාගේ description title ඔයා ඔක්කොම search කරන්නේ ඔක්කොම ඔයා අතින් ලියලා බලලා කරන්න ඕනේ. දැන් අපිට එක command එකක් දීපු ගමන් අපිට පුළුවන් සම්පූර්ණ ගන්න. හැබැයි ඒකේ අරන් ඒ විදිහටම දාන්න එපා. මොකද ChatGPT එක උනත් ඔයා දැන් දන්නව ඇති ඇත්තට මිනිස්සුયો කියන්නේ තාක්ෂණයට එහා ගිය ක්‍රියේටිව්. හරිම ක්‍රියේටිව් විදිහට හිතන්න පුළුවන් ජාතිය. ඒක අපි තාක්ෂණෙත් එක්ක ChatGPT තව ඔය වෙන තියෙන software එක අපේ එක මික්ස් කරොත් ඒක කොහොමද තියෙයිද? දැන් ඔයාලට පේනවා මම මෙතන title description thumbnail එක හරියට මේ හදාගත්ත නිසා මගේ මුලින්ම 120 තිබිච්ච ස්කෝර් එක දැන් 180ක් වෙලා තියෙනවා. ඔයා බලන්න මේක 100%ටම පුළුවන් තරම් ළඟට ගේන්න.
මොකද එතනින් ඔයාගේ ස්කෝර් එක වැඩි වෙන්න ඔයාගේ තියෙන වීඩියෝ එක රෑන්ක් වෙන්න තියෙන අවස්ථා වැඩි වෙනවා. ඒ නිසා මේක කරලා බලන්න. තේරෙන්නේ නැති දේ තියෙනවා පහලින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඒවට අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේන්නම්. ඒක නිසා ඔයා අනිවාර්යෙන් මේ ටික කරලා බලන්න. කරලා රිසල්ට් එකක් ආවනම් අනිවාර්යෙන් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝ එක තව කට්ටියට බලන්න ෂෙයා කරන්න. අනිවාර්යෙන් මතක ඇතුව subscribe කරලා සබ් එකක් දෙන්න. එහෙනම් අද වීඩියෝ එක මෙච්චරයි. ආයි වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්.